තරඟාවලි පැවැත්වීමේ ඒ සම්බන්ධව විශ්වාසය තියෙන නිසා තමයි අපිට මේ තරඟාවලිය පැවැත්වීමට අවසර දීලා තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ ශ්‍රී ලංකාව විදියට ලොකු ගෞරවයක් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරඟයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලැබීම. මේ තරඟාවලිය සම්බන්ධ කටයුතු කිරීමේදී මම මුලින්ම සඳහන් කරන්න ඕනේ ඉතාමත් පැහැදිලිවම ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විශේෂයෙන්ම ඇමතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ විශාල සහයෝගයක් අපිට ලැබුණා. අපි රැස්වීම් නැත්නම් සාකච්ඡාවට දෙක තුනක් පැවැත්වුවා මේ සම්බන්ධව ඇමතිතුමාත් සමගත් කාර්ය මණ්ඩලයත් සමග. ඉතින් මේ තරඟාවලිය පවත්වනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් එහෙම නැත්නම් එක්ව තමයි අපි මේක සංවිධානය කරන්නේ. ඊට අමතරව දකුණු ආසියාතික සෙපක් තක්කු සම්මේලනයේ විධායක කමිටුවේ සමාජිකයනුත් මේකට සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කරනවා. ඉතින් මම තවත් අපි වැදගත් කාරණාවක් මේ සම්බන්ධව මම හිතන්නේ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මෙම තරඟාවලියට විශේෂ අමුත්තෙක් එහෙම නැතිනම් විශේෂම පුද්ගලයෙක් සහභාගී වෙන්න නියමිතයි. මුළු කියන්නේ ජාත්‍යන්තරයේටම නායකත්වය දෙන සෙපක් තක්කු ක්‍රීඩාවට නායකත්වය දෙන බුච්චායි ලෝපිපක් මහත්මයා. එයා තමයි සභාපති ජාත්‍යන්තර සෙපක් තක්කු සම්මේලනයේ. එතුමත් ලංකාවට පැමිණෙනවා පස්වෙනිදා මේ තරඟාවලියට සහභාගී වීම සඳහා. ඉතින් එතුමා මේ ලංකාවේ සිටින කාලය තුලදී විශේෂ සාකච්ඡා කීපයක් අපේ සම්මේලනය සමගත් දකුණු ආසියාතික සම්මේලනය සමගත් ඊටත් අමතරව ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සමගත් සාකච්ඡා කරන්න සෙපක් තක්කු ක්‍රීඩාව ඉහළට නංවන්න ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි එතුමා බලාපොරොත්තු වෙන දකුණු ආසියාතික රටවල් සියල්ලටම උදව් කරන බලාගෙන තමයි එතුමා ලංකාවට එන්නේ. ඒ වගේම ආසියානු සෙපක් තක්කු සම්මේලනයේ සභාපතිතුමා දින දෙකකට විතර පෙර මගෙත් එක්ක කතා කරලා කිව්වා එතුමාත් බලාපොරොත්තු වෙන පැමිණෙන්න. නමුත් යම්කිසි රාජකාරී කටයුත්තක් පෙර නියම කරගත්තු රාජකාරී කටයුත්තක් ඒක පොඩි පමාවීමක් එහෙම නැත්නම් කල්දැවීමක් කරන්න පුළුවන් වුණොත් එතුමාත් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔවුන් මේවට සම්බන්ධ වෙයි කියලා. ඒකම මම සඳහන් කරන්න ඕනේ මේක ඇවිල්ලා රජයේ ප්‍රතිපත්ති කියන්නේ ක්‍රීඩාව සම්බන්ධ ප්‍රතිපත්ති දෙනවා රජයේ. ඒ ප්‍රතිපත්ති වලට අනුකූලව අපි යෞවනයේ නැත්නම් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ කරගෙන මේ ක්‍රීඩාව ඉතාමත් ඒ කියන්නේ එක්සයිටිං එහෙම නැතිනම් හොඳ ඒකට කියන්නේ ආස්වාදයක් ගන්න පුළුවන් ඉතාමත් ලස්සන ක්‍රීඩාවක්. ඒ වගේම තරුණයන් ඇඳබැඳ තබා ගන්න පුළුවන් විදිහේ ක්‍රීඩා විලාසයක් ක්‍රීඩා ශෛලියක් නිරූපණය කරන නිසා මේ ක්‍රීඩාවට අපි හිතනවා ප්‍රචලිත වුණොත් පිරිමේ ළමයි අතරේ ක්‍රීඩාව ඉක්මනින්ම ඉහළට ගන්න පුළුවන් කියන හැකියාවක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒකම රජයේ තවත් ප්‍රතිපත්තියක් ඇටියට ක්‍රීඩාව හරහා ලැබෙන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව අපේ සංවිධාන ශක්තිය පෙන්වන්න පුළුවන් නම් මෙතනදී මෙවැනි ක්‍රීඩා කීපයක්ම අපිට සෙපක් තක්කු ක්‍රීඩාව විතරක් නෙමෙයි අනෙක් ක්‍රීඩා වලට මේ අවස්ථාව හිමි කරගන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව සංවිධානය කරනවා කියන එක සුළුපටු දෙයක් නෙමෙයි. ඒකට ඉතාමත් මනා සම්බන්ධීකරණයක් සංවිධානයක් තිබිය යුතුයි. මම හිතන්නේ මේ හැකියාව ලංකාවේ අයට තියෙනවා. අපිට තියෙන එකට
යොමු වෙලා ඉවරලා මෙවැනි අවස්ථාවල් හිමි කරගන්න එක. ඒ වගේම එතකොට විදේශ විනිමය මේ හරහා අපිට ලංකාවට ගෙනෙන්න පුළුවන්. ඒ වගේම ස්පෝර්ට්ස් ටුවරිසම් කියන සංකල්පය තවදුරටත් අපිට ඉහළට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා අපේ සෙපක් තක්කු සම්මේලන විදියට දකුණු ආසියාතික සෙපක් තක්කු සම්මේලන විදියට අපිට සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන් රට වෙනුවෙන් මෙවැනි දේවල් සිදු කරලා. ඒ වගේම තමයි මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ කාරණාව ටිකක් මීටත් වඩා පොඩ්ඩක් මම කිව්වොත් බර දාලා කියන්න ඕනේ කියලා. ඇත්තෙන්ම මේක ඇවිල්ලා හොඳ අවස්ථාවක් නැත්නම් ඔපචුනිටි එකක් මේ ලංකාවේ ඉන්න වෙළඳ ක්ෂේත්‍රේ නැත්නම් කෝපරේට් වර්ල්ඩ් එකේ ඉන්න කට්ටියට. මොකද හේතුව ඇවිල්ලා මේක ඇවිල්ලා බ්‍රෑන්ඩ් විසිබිලිටි එහෙම නැත්නම් තමන්ගේ සන්නාම ප්‍රචලිත කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් කියලා මම හිතනවා. මොකද ජාත්‍යන්තර ක්‍රීඩා ඉතාමත් සීමිත ගාණක් තමයි අප ලංකාවට දැක ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි CSR ප්‍රොජෙක්ට් නැත්නම් සෝෂල් සර්විස් ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජාව හා සම්බන්ධ වෙලා කරන කටයුතු වලට ඒ හරහා පුද්ගලික අංශයේ ආයතන වලට විශාල ආයතන වලට සේවයක් කරන්න පුළුවන්. මොකද මේක අපි බලාපොරොත්තු වෙනවා youth engagement නැත්නම් මේ ගවර්න්මන්ට් එකෙන් බලාපොරොත්තු වෙන තරුණයන්ගේ සම්බන්ධ වීම හැම දෙයක්ම සිදු කරනකොට රටේ ආර්ථිකයේ ඵලදායී දේවල් වලට සම්බන්ධ කරගන්න. එතකොට ඒ නිසා මම හිතනවා CSR ප්‍රොජෙක්ට් එකක් විදිහට ඕනෑම ආයතනයකට සම්බන්ධ පුළුවන් හොඳම අවස්ථාවක් මේ හිමි වෙලා තියෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ සීමිත සංඛ්‍යාවක් තමයි ජාත්‍යන්තර තරංගාවලිය නැත්නම් චූර්තාවලිය පවත්වන්නේ. ඉතින් අපිත් එක්ක එක්වන්න කියලා ආරාධනා කරනවා අනුග්‍රාහකීන්ට මෙම පීඩාවට එක් වෙලා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් විසිබිලිටි එක බ්‍රෑන්ඩ් ප්‍රසන්ස් එක හොඳටම පින්වන්න පුළුවන්. නැත්නම් රඳවාගෙන පවත්වාගෙන යන්න පුළුවන් තැනක් අවස්ථාවක් කියලා මම කියනවා. ඉතින් අපිත් එක්ක එක්කව වෙලා මුෂූරතාවලියත් එක්ක එක්කව වෙලා වැඩ කරමු. අපිට හොඳ පාර්ට්නර්ෂිප් එකක් හොඳ ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එකක් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේක ආසියාවේ ඉතාමත් ජනප්‍රිය වෙගෙන එන ඊටත් අමතරව මම කියන්නේ දැනටමත් 1991 ඉඳන් මෙම ක්‍රීඩාව ආසියානු තරඟාවලිය ආසියානු ක්‍රීඩා ඒෂියන් ගේම්ස් වලත් පවත්වලා තියෙනවා. අද වෙනකොටත් ඒක තියෙනවා. ඊටත් අමතරව අපේ ජාත්‍යන්තරේ මම සඳහන් කළ අපේ ඉස්සර කතා කරපු සභාපතිතුමන්ලා ඒ කියන්නේ ජාත්‍යන්තර සෙපක් තක්කු සම්මේලනයේ සභාපතිතුමා පූජ්‍ය ලොඩිපිපත් මහතා ඒ ඇරෙන්න ආසියානු සෙපක් තක්කු සම්මේලනයේ සභාපතිතුමා අලි අබ්දුල් කාදර් මැතිතුමා ඒ දෙන්නම ඉතාමත් දේශ මහන්සි වෙනවා නොබෝදාම අපිට ඔලිම්පික් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සමාජිකත්වය හිමි කරගන්න. අපි දැනටමත් ඒ සඳහා අපි ඇප්ලිකේෂන් එක දාලා අයදුම්පත් යොමු කරලා අවුරුදු ගාණක් තිස්සේ මේක සම්බන්ධව වැඩ කරලා තව නිර්ණායක දෙක තුනක් තියෙන සම්පූර්ණ කරන්න. ඒක සිදු වුණායින් පස්සේ අපිට පුළුවන් වෙනවා ඉතාමත් කෙටි කාලයක ඇතුළත අපි මම හිතන්නේ ඔලිම්පික් ක්‍රීඩාව ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එක්වන්න. ඒ වගේම අපි මේ නිසාම අපි කියනවා ඉදිරියේදී හොඳ පොටෙන්ෂල් එකක් තියෙන නැත්නම් හොඳ අවස්ථාවල් උදා කරන්න පුළුවන් ක්‍රීඩාවක් මේක. අපිත් එක්ක එක්වන්න කියලා අපි හැම කෙනාටම ජෙනරල් පබ්ලික් එකට අපේ ව්‍යාපාරික ප්‍රජාවට අපේ ක්‍රීඩා ලෝලී ජනතාවටත් කියන අපිත් එක්ක එක්කව වෙන්න මේ ක්‍රීඩාවට සහයෝගය දෙන්න. මේ ක්‍රීඩාවත් එක්ක එක්කව වෙලා උද්‍යෝගින් වැඩ කරොත් අපිට මේ ක්‍රීඩාව ලංකාවේ හැම තැනකටම ගෙනියන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ සම්බන්ධව අපි සෑහෙන මේ දවස්වල වැඩ කරගෙන ගිහිල්ලා අපි ලෑස්ති ඉතාමත් හොඳින් සූදානම් වෙලා ඉන්නවා. දැන් මේ ක්‍රීඩා ශූරතාවිල්ලය හෙට අනිද්දාම ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රදර්ශනය කරලා මේ ක්‍රීඩාවේ ආශ්චර්යමත් බව
නැත්තම් ඒකේ තියෙන ඒකේ විනෝදකාමී ස්වරූපය සියලු දෙනාටම අත්විඳින්න පුළුවන් පරිසරයක් අපි මම හිතන්නේ නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒකට ස්ටේජ් එක තියෙන, ඒක ප්ලැට්ෆෝම් එක රෙඩි. අපිට තියෙන්නේ හෙට අනිද්ද වෙනකොට මේ සම්බන්ධව අපි කරපු දේවල් හැම දෙයකම ප්‍රතිඵලයේ භුක්ති විඳින්න. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා 6 වෙනි දකුණු ආසියාතික චූරතාලක් වෙලියට සම්බන්ධ වෙන්න කියලා මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඒ ගමන්ම මම කියන්න කැමති අපේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව ක්‍රීඩා අපේ කණ්ඩායම ගැන හෝ අපේ ප්‍රේක්ෂක ජනතාව සම්බන්ධව ඒගොල්ලන් බලාපොරොත්තු වෙන දේ ගැන යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍යයි නම් මම මගෙත් එක්ක දැන් මෙතන සහභාගී වෙන අපේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දික සමරසිංහ මහත්මයා එතුමාව සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්න මොනවද තියෙන්නේ නැත්නම් ඉන්දික සමරසිංහ මහත්මයාට අවස්ථාව තියෙනවා යම් කිසි දෙයක් ප්‍රකාශ ඔබලට සුදී මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණීම සම්බන්ධව අපි ඇත්තටම මේ 6 වෙනි සාප්ගේ දකුණු වලට ස්කූල් එකක් සිලෙක්ට් කරා නොවැම්බර් මාසේ. ඒකෙන් අපි ක්‍රීඩකයන් 35 දෙනෙක් මුලින්ම තෝරගත්තා. ඒ එදා පටන් නොවැම්බර් මාසෙට පටන් ගත්ත මේකට හොඳ ක්‍රීඩාවක් සඳහා. ඉතින් ඒකට අපිට ගොඩාක් ඇත්තටම මේ මිනිස්ටර් ශ්‍රී ගංගේ මහතා ගොඩාක් උදව් කරා මේ අවස්ථාවේ. බොහෝ පහසුකම් ලබා දීලා තියෙනවා. දැනටත් අපි නිවාසිකව පුහුණු කරනවා. නිවාසික පුහුණු ජනවාරි මාසෙ ඉඳන් පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අපි ඉස්සෙල්ලා ලබාගත් ශූරතාවට වඩා ඉහළ තැනක් ගන්න. ඒ කියන්නේ ඇත්තටම හොඳ කට්ටියක් ඉන්නවා. අලුත් යෞවන කට්ටියක් ඉන්න තියෙනවා. ඉතින් අපිට මේ කුණු සැසිවාරි ගොඩක් නැත්නම් දැන්ට 24ක් විතර ගාතල තියෙනවා. ඉතින් අපි කීයක දැන්ට ගොඩක් විතර ඒක තියෙනවා. අපි බලාපොරොත්තුවක් තියෙනවා මේසේ අපි තරඟ කරන්නේ රන්පදක්කමට. මේ ඉස්සර තරඟ වලින් කිසිම මොකටද පදම් ගන්න තමයි හැදලා තියෙන්නේ. හැබැයි මේවර අපි රන්පදක්කම තරඟ කරන්න බොහෝ බලාපොරොත්තු මේක අනිවාර්යෙන් අපි ලබා ගන්න ලොකු උත්සාහයක් දක්වනවා. ඉතින් අපේ කෙනෙකුට එතන ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේකේ කොහොමද තනබලි පවත්වන්නේ කියලා. අපි මුලින්ම 35 දෙනෙක් තෝරගත්තා. ඒකෙන් දැන් 32 දෙනෙකුට අපි නිවාසිකව පුහුණු කරනවා. කීප දෙනෙක් පොඩි සමාජ කට්ටිය රැකියාව සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක ඔක්කොගේ ඩීටේල්ස් and සමාජාස වලට එනවා. ඒ අනිත් කට්ටියට අපි 16 දෙනෙක් 18 දෙනෙක් නිවාසිකව දැන් පුහුණු වෙනවා. වයස් සීමාවක් නැහැ. පාසලෙන් ක්‍රීඩාන් කීප දෙනෙක් ඉන්නවා. අනිත් කට්ටියක් ඉන්නවා. කාන්තා 16 දෙනෙක් පිරිමි 16 දෙනෙක් අපි දැන් නිවාසිකව පුහුණු කරනවා. පාසල් මට්ටමේ මොකක්ද මේ ක්‍රීඩාවක් මේ කරනවා පුහුණු කරනවා පාසල් මට්ටමේ ඒක මගේ ජාතික පුහුණුකරු වශයෙන් මම දැනට ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. බත් අපේ අනෙක් පුහුණුකරු ඉන්නවා මේ කීප දෙනෙක්. ඒගොල්ලෝ ඒව පවත්වනවා. පාසල් මට්ටමේ ක්‍රීඩාව තියෙනවා. ගොඩාක් ජනප්‍රිය නැහැ. හැබැයි පාසල් ගොඩක යනවා. පාසල් දැන් අපි තෝරගෙන ඉන්න පාසල් ක්‍රීඩාවන් කීප දෙනෙක්.